ඉන්දිය කණ්ඩායමට තවත් අමිහිරි පරාජයක් උරුම කර දෙමින් එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙවන 2020 තරගයේ ජය වාර්තා කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඉන්දිය කණ්ඩායම කඩුළු 4කින් පරාජයට පත් කරමින් තමයි මේ විශිෂ්ට ජය වාර්තා කළේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 190ක් රැස් කළා. මෙම තරගයේදී ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කළ ඉන්දියාවේ ලොකුම බලාපොරොත්තුව සූර්යවංශී පන්දු 10කදී ලකුණු 14ක් රැස් කළා. ඊට 6 පාරවල් දෙකක් අන්තර්ගත වුණා. එමෙන්ම ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ඉෂාන් කිෂාන් ලකුණු 49ක්, අභිෂේක් ශර්මා ලකුණු 43ක් ලබා ගනිමින් තමයි ඉන්දිය කණ්ඩායම ලකුණු 190ක ඉලක්කයක් හරහා රැගෙන ගියේ. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමට ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුණා. කෙසේ වෙතත් එම ඉලක්කය එංගලන්ත කණ්ඩායම පන්දු වාර 19ක් තුලදී එංගලන්ත කණ්ඩායමේ කඩුළු 6ක් පමණක් දැවි තිබෙදී සපුරා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඉන්දිය කණ්ඩායමට තවත් අමිහිරි පරාජයක් ගෙන දෙමින් තමයි මේ දෙවන 2020 තරගයේ නිමාවටපත් වුණේ. ඒ අනුව ඉන්දිය කණ්ඩායම මේ පිට පරාජයට පත් වුණු තුන්වන 2020 තරගයේ ලෙස තමයි කියන්න තියෙන්නේ. මොකද මීට පෙර අයර්ලන්තයට එරෙහිව පිට තරඟ දෙකක් පරාජයට පත් වුණා. එම තරඟාවලියේ ජය 2-0ක් ලෙස අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. මේ පිට පරාජයට පත් වූ තුන්වන තරඟය වීම තමයි විශේෂත්වය. ඉන්දිය කණ්ඩායමේ 2020 නව නායකයෙක් තමයි මේ තරඟාවලි දෙකටම නායකත්වයේ දරුවේ ශාස් අයිවර් තමයි මේ තරඟාවලි දෙකටම මේ වෙන විට නායකත්වය දරන්නේ. මීට පෙර නායකත්වයේ දරුවේ ඉන්දිය කණ්ඩායමේ ලෝක කුස්ලානේ දිනාගත් සූර්ය කුමාර් යාදෙව් තමයි මීට පෙර ඉන්දිය කණ්ඩායමේ නායකත්වයේ දරුවේ. ඔහු මීට පෙර 2020 තරඟ 20ක නායකත්වයේ දරමින් 2020 තරඟ 17ක් ජයග්‍රහණය කරලා තරඟ 3ක් තමයි පරාජයට පත් වෙලා තිබුණේ. එවැනි පසුබිමක තමයි ඉන්දිය කණ්ඩායමේ නව නායකත්වයක් ලබා දුන්නේ සුයස් අයිවර්ව